එන්නකො මාත් එක්ක රසුරස කෑමක් හදන්න. ගොඩක් අය හිතන්නේ මේක හදන්න හරිම අමාරුයි කියලා. නෑ, ඇත්තටම මේක කේක් හදනවටත් වඩා ගොඩක් ලේසියෙන් අපිට හදාගන්න පුළුවන්. මුලින්ම මෙන්න මේ වගේ චොක්ලට් ටික අපි කපා ගන්නවා. මෙතන චොක්ලට් ග්‍රෑම් 150ක් වගේ තියෙනවා. ඒක අපි පොඩියට කපා ගන්නවා. චූටි කොටස් වලට කපා ගත්තම අපිට මේක හරිම ලේසියෙන් ඉක්මනට දිය කරගන්න පුළුවන්. අපි චොක්ලට් ටික මේ විදිහට පොඩියට කපාගෙන ඒකටම බටර් හරි මාගරින් හරි ග්‍රෑම් 75ක් එකතු කරනවා. ඊට පස්සේ මයික්‍රෝවේව් එකේ විනාඩියක් හරි ඔයාලට මයික්‍රෝවේව් oven එකක් නැත්නම් ඩබල් බොයිල් ක්‍රමයට මේ ටික හොඳට දිය කරගෙන නිවෙන්න පැත්තකින් තියාගන්න. ඊට පස්සේ මම ගන්නවා සීනි ග්‍රෑම් 150ක් ඒකට දාගන්නවා සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර 3ක්. එහෙම දාගෙන අපි මේක හොඳට මික්ස් කරගන්නවා. ඔයාලට ඉලෙක්ට්‍රික් බීට් එකක් තියෙනවා නම් ඒකෙන් බීට් කරන්න පුළුවන්. නැත්නම් මම මේ කරන විදිහට අතින්ම මේ විදිහට මික්ස් කරන්න පුළුවන්. බීට් එක එළියට ගන්න තියෙන කම්මැලිකම නිසා මම මේ අතින් මික්ස් කරන්නේ. ඔයාලට බීට් එක පාවිච්චි කරලා මේක මික්ස් කරගන්න පුළුවන්. සීනි ටික හොඳට දිය වෙලා මෙන්න මේ ගානට මිශ්‍රණය ආවට පස්සේ අපි අර දිය කරගත්ත චොක්ලට් බටර් මිශ්‍රණය මේකට එකතු කරගෙන ආයිමත් හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ විදිහට මේ මිශ්‍රණය හොඳට මිශ්‍ර කරගෙන අපි මේකට පාන් පිටි මේස් හැඳි 3ක් එකතු කරනවා. ඊට පස්සේ වැනිලා තේ හැඳි 1/4කුත් අපි එකතු කරගන්න ඕනේ. ඊළඟට oven එක සෙල්සියස් අංශක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් වෙන්න දානවා. ඊට පස්සේ කිලෝ එකේ කේක් ට්‍රේ එකක් අරගෙන මේ විදිහට ඔයිල් පේපර් එකක් දාලා අපේ මිශ්‍රණය එකතු කරගන්නවා. ඔය තියෙන්නේ මිශ්‍රණය දැම්මට පස්සේ ඊළඟට අපි මේක oven එකට දාලා සෙල්සියස් අංශක 180ට විනාඩි 30ක් 40ක් අතර බේක් කරගන්නවා. ඔයාලගේ oven එක අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. මට ගියේ විනාඩි 40ක්. මෙන්න ඉතින් අපේ බ්‍රවුනීස් එක රෙඩි. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? කේක් හදන එකද ලේසි බ්‍රවුනීස් හදන එකද?